සුබ දවසක්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙල ගෝ ගැන. එතකොට හෙල ගෝ ගැන කතා කරන තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔන්න කොහොම හරි කට්ටියටම සුබ ආරංචිය 11 වන මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ සඳුදා ඉඳලා ඔන්න කොළඹ ප්‍රදේශ කීපයකට හෙල ගෝ ඇක්ටිව් වුණා. ඉතින් මේකදී විශේෂයෙන් කතා ගන්න ඕනේ. ඉතින් මුලින්ම අපේ රියදුරු සහෝදරන්ට කියන්න ඕනේ මුලින්ම මේකේ අනිවාර්යයෙන්ම පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොත් මං හිතන්නේ මේ ටැක්සි ශාස්ත්‍රයේ මේ ඇප් එකක සම්බන්ධව ඒගොල්ලොත් ගන්න ෆස්ට් එක්ස්පීරියන්ස් එක කම්පැනි එකක් හැටියට. ඉතින් ටෙක්නිකල් පැත්තේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අඩුම ප්‍රමාණයෙන් අපි හිතමු මාස 3ක් යනකම්වත් අඩුම ගානේ පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඒක ටැක්සි ශාස්ත්‍රයේ ඒගොල්ලෝ මේ ඉස්සරහට යාමත් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිවාර්යයෙන්ම මේ දේවල් ටික හදාගනි. ඉතින් අපි ඒගොල්ලොන්ට අනිවාර්යයෙන් මේකට සාධාරණ කාලයක් දෙන්න ඕනේ. මොකද ඇත්තටම ඔය ඔක්තෝබර් එන්න තිබ්බ එක නොවැම්බර් වලට ඇවිල්ලා ලොකු දෙයක්. මේක නොවැම්බර් 3 වෙනිදාවත් අඩුම ගානේ මේ කොළඹ පටන් ගැනීමක් විදිහට කොළඹ ප්‍රදේශ කීපයකට පමණක් හරි ඇක්ටිව් වෙච්ච එකත් ඇත්තටම ලොකු දෙයක්. මොකද ඇත්තටම මේකේ මට තිබ්බ ප්‍රශ්නේ ඇවිල්ලා මේක ඩිසෙම්බර් වෙනකන්වත් අවුට් වෙන්නේ නැතුව තියෙද. ඉතින් කොහොම හරි ලොකු දෙයක් මේ සීසන් එකට ඩිසෙම්බර් සීසන් එකට කලින් හෙලගෝ ඇප් එක ලෝන්ච් වෙච්ච එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මාස 3ක් වගේ ඉස්සරහට යද්දි සමහරක්කට මේගොල්ලෝ හුඟක් දේවල් ඩෙවලොප් කරන් සමහර දේවල් වෙනස් වෙලා ඉතින් හොඳ අතට යයි කියලා අපි හිතනවා. ඉතින් අනිවාර්යෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ වැරදි පැත්තට තියෙන දේට වඩා හොඳ පැත්තට ගියොත් හොඳයි කියන එක. ඉතින් හොඳ පැත්තට යන්න කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේක පටන්ගත්තු මුල් දිනේ අපේ හයර්ගිය සහෝදරය ඉතින් එක යාලගේ අදහස් දැක්කීම මේකට දාලා තිබ්බා. සමහර අය ඉතින් මේකේ සමහර දේවල් ගැන විවිධ කතන්දර කියලා තිබ්බා. මෙහෙමයි. ඉතින් අර පික්මි එකත් ආපු අලුතේ ඔයාලට මේක ආරම්භ කරපු දවසේ දීපුවාට සමහර එක්ස්පීරියන්ස් තියෙන්න ඇති. හයර් එක ආවට ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරාට ගාණක් දීලා ටිකක් යද්දි කැන්සල් වුණා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙන්න ඇති. ඒක ඇත්තටම මෙහෙමයි. ඔයාලට මතක ඇති පික්මි වුණත් ආපු අලුත පැසෙන්ජර්ස්ලා සමහරක් වෙලාවට මේ ඇප් එක ගැන අයිඩියා එකක් ගන්න. මොකද තාම මේකේ පැසෙන්ජර් කෙනෙක්ට මම අර කිව්වා වගේ ඇප් එක පාවිච්චි කරන එක ගැන ඩෙමොන්ස්ට්‍රේෂන් වීඩියෝ එකක් තාම නැහැ. ඉතින් ඒක හින්දා සමහරක් විට පැසෙන්ජර්ස්ලා මේක හය එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා නිකන් ලොකේෂන් එකක් දාලා කරලා try කරලා බලන්න. ඉතින් ඕකේ වැරදීමකදී අර ඇනවුම් කිරීම එහෙම නැත්නම් බුකින් කියන එක වැටෙන්න ඇති. ඉතින් ඒ වගේ වැටිච්ච වෙලාවල සමහරක් විට ඒගොල්ලෝ කැන්සල් කරලා දාන්න ඇති. ඉතින් ඕක ඕනම ඇප් එකක මුල් කාලේ පොඩ්ඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මුල් කාලේදී ඒ කැන්සල් වෙන හයර් ප්‍රමාණය වැඩි. ඒක වෙන්නේ යන්න අර හේතුව හින්දා. ඉතින් එහෙම නැත්නම් ඕක වෙන්න පුළුවන් තව හේතුවක් තමයි අර මේකේ තියෙනවා මං කිව්වා මේක හොඳ වගේම වැරදි පැත්තට කරගෙනත් පුළුවන් කියලා. ඉතින් ඕකේ ඇප්ලිකේෂන් එකේ එක ෆීචර් එකක් හැටියට තියෙනවා අර ටැක්සි රියදුරාට මේ හෙලගෝ එකෙන් ලබා දෙන ගාණ අඩු වැඩි කිරීමේ හැකියාව. ඉතින් ඕකේ වෙන්න පුළුවන් තව දෙයක් තමයි සමහරක් වෙලාවට ඔයා දීපු වටිනාකමට වඩා අඩු වටිනාකමක් වෙන කෙනෙක් දුන්නම එතනදී නම් හැබැයි වෙන්නේ ඇත්තටම කෙලින්ම ඒ කෙනාට 6 එක යන එක තමයි වෙන්නේ. නමුත් මේ හුඟක් අය කතා කරලා තිබ්බේ මේ 6 එක ඇක්සෙප්ට් කරාට පස්සේ ටිකකින් කැන්සල් වෙච්ච. ඉතින් කැන්සල් වෙච්ච දේ නම් මං හිතන්නේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. අරක තමයි මං අර මුලින් කිව්ව හේතුව තමයි පැසෙන්ජර් කෙනෙක් 6 එකක් ක්‍රියේට් කරලා බලලා යාලා නිකන් ටෙස්ට් කරලා බලන්න ඇති පැසෙන්ජර් කෙනෙක්. ඉතින් අනිවාර්යෙන් මේකේ ටෙක්නිකල් ඉෂුව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යෙන් අපි යාලට සාධාරණ කාලයක් දෙන්න ඕනේ. ඉතින් ඒ ගැටලු මුල් කාලේ අපි පොඩ්ඩක් ඒවා විඳලා රාගෙන දුවන්න ඕනේ. නමුත් මගේ අදහසක් තියෙනවා පොඩ්ඩක් මේක දැන් එන්න තියෙන ඩිසෙම්බර් සීසන් එක නිසා පොඩ්ඩක් මේක මිනිස්සුත් දැනගන්නකම් මේක පොඩ්ඩක් වැරදි අඩුපාඩු ටික හැදිලා පොඩ්ඩක් බිල්ඩ් අප් වෙලා එනකම් අනිත් ටැක්සි කම්පැනි වල රේට් වලට සමාන රේට් එකක් මම කියන්නේ ෆී එකේ ගාන. මොකද මේක කොහොම ගියත් ඩ්‍රයිවර්ට ලාභයි. මොකද 107ක් කමිෂන් එක හින්දා. ඉතින් අනිත් ඒවා කමිෂන් එකේ ඊට වඩා ලොකු ගාණක් නේ තියෙන්නේ. ඉතින් ඒක හින්දා 107 කමිෂන් එක කියන එක තියෙන හින්දා මේක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා පොඩ්ඩක් අලුබලු ගසලා දාලා ටිකක් ව්‍යාප්ත වෙලා එනකන් පොඩ්ඩක් ෆී එක එස්ටිමේට් ෆී එක අනිත් ඇප්ලිකේෂන් වලට සමාන අගයකට ගෙනත් තිබ්බොත් හොඳයි කියන එක මගේ මතය විදිහට මම කියන්න කැමතියි. මොකද එතකොට පොඩ්ඩක් මේක දැනට මොකද මේකේ සීමිත රියදුරන් පිරිසක් තමයි දැනට ඉන්නේ ඇප් එක ඇතුලේ. මොකද මේ කොළඹ මේ විවෘත වෙච්ච ප්‍රදේශයේ රියදුරන්ට විතරයි තාම මේක ඇක්සස් තියෙන්නේ. ඉතින් ඒට පිටායේ තාම කලබල වෙලා කියන්න එපා මට තාම ලොග් වෙන්න හම්බුන්නේ නැහැ. මම අප්ඩේට් කරගෙනත් ඉන්නේ. අප්ඩේටඩ් version එක තියෙන්නේ. ඉතින් ඔයා කොළඹින් පිට කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට තාම
මේ ඇප්ලිකේෂන් එකේ ඔයා account එක හැදුවට access දීලා නැහැ. ඉතින් ඒ වගේම තමයි කොළඹ ඇත්තටම මේ ප්‍රදේශය ඇතුලේ රියදුරෙක්ට මේ වගේ ගැටලු තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම හෙලගෝ hotline එකට කතා කරලා ඒ අඩුපාඩුව ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න. එතකොට ඔයාලටත් හය යන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්ත තත්ත්වේ මොකක්ද මේක ඇත්ත ස්වභාවය කියලා දැනගන්න නම් මේක ඇත්තටම ෆුල් ඇක්සස් ඇවිල්ලා කට්ටිය ඔක්කොම දුවන්න ගන්න වෙන්නේ. මොකද දැන් ඉන්නේ පොඩි රියදුරු පේසයි. ඉතින් මේක අර රියදුරු සියලු දෙනා වගේ දුවන්න ගත්තම තමයි සමහර ගැටලු උද්ගත වෙලා එන්නේ. එතකොට තමයි ඒවට විසඳුම් හොයන්න වෙන්නේ. ඉතින් අර මම මුලින්ම කතා කරා වගේ ඇත්තටම සාධාරණ බයක් තියෙනවා මේ ටැක්සි ෆී එක තීරණය කරන්න දීම තුළ. මේ අර හයර් වැඩි ප්‍රමාණයක් ගාන බලන්න නැතුව හයර් වැඩි ප්‍රමාණයක් යන්න බලන් ඉන්න කට්ටිය මේක අගේ අඩු කරලා මේක වැරදි අතට භාවිතා කරයිදෝ කියන සැකේ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම කලින් වීඩියෝ එකකදී මේක වෙන්න පුළුවන් භයානක පැත්ත ගැන පොඩ්ඩක් දීර්ඝව පැහැදිලි කරා. ඉතින් ඒක හෙලගෝ එකට සම්බන්ධ කෙනෙක් හරි අඩුම ගානේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් පුළුවන් නම් එහෙම දෙයක් වුණොත් මොකද්ද ඒකට යාලට හදාගන්න පුළුවන් ඇක්ෂන් එක යාලගේ පැත්තෙන් මොකද්ද ඒකට ගන්න පුළුවන් තීරණය මොන හරි අනිවාර්යෙන්ම සාධාරණයක් වෙන්න එපා. ඉතින් හෙලගෝ අපි දැකලා තියෙනවා ටර්ම් එක ටැග් ලයින් එක හැටියටත් තියෙන සාධාරණ ගමනක්. ඉතින් ඒකෙදි අනිවාර්යෙන් රියදුරෙකුත් සාධාරණයි. මේකෙදි වැඩියෙන් හයිලයිට්ලා තියෙන සාධාරණයි කියන දේ. ඉතින් අර වගේ අසාධාරණ විදිහට ගණන් අඩු කරලා සමහර රියදුරුන් නිතර හයර් වැඩි ප්‍රමාණයක් යන්න පෙළඹුණොත් ඒකෙන් නරක ප්‍රතිඵලය මගහරවා ගන්නත් අනිවාර්යෙන් හෙලගෝලගේ ප්ලෑන් එකක් මොනහරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් හීන්සීරුවේ අවධානය යොමු කරන්න. මොකද මේක වැරදි අතට ගියොත් අර මම මුලින් කිව්වා වගේ මේ ඇප් එක ගැන කවදා හරි රියදුරෝ කනස්සල්ලෙන්ම කතා කරන ඇප් එක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ගොඩ කාලයක මහන්සිය ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඇප් එක අවුට් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. අනිවාර්යෙන් එහෙම දෙයක් වුණොත් ඒකට ඊළඟට මොනවද කරන්න කියන එක ලෑස්ති කරගන්න වෙයි. මොකද මේක අපි දැනටත් පාවිච්චි කරන මේ ටැක්සි ඇප්ලිකේෂන් වල එක්තරා රියදුරු කොට්ටාසයක් ඉන්නවා මේ අඩු ගණන් වලට හයස් යන. ඒ කියන්නේ කිසිම අඩු ගානට 6 එකක් කෑමට බලපාන ප්‍රධාන තීරණ වෙන හේතු තියෙන්න බෑ. දැන් හෙලගෝ එකේ එයාලා සාධාරණ හේතු ටිකක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ හේතු හින්දා ආට 6 එකේ ගාන අඩුවෙන් අරගෙන ඕනනම් යන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් හින්දාද වෙන්නේ මේක හරියට මොනිටර් කරලා එහෙම නොවි හයර් වැඩියම් ලබා ගැනීම සඳහාම මේක භාවිතා කරනවා නම් ඊළඟට මොකද්ද කරන්න කියන එකට ඒක මොනිටර් කරගන්න කොහොමද කියන එකට අනිවාර්යෙන් වැඩපිළිවෙලක් හදාගන්න. ඉතින් විශේෂයෙන්ම නොවැම්බර් 3 වෙනිදා මේක ලොන්ච් කරපු එක සම්බන්ධව සහ ඉතින් විශේෂයෙන් ඒකදී පළවෙනි 6 එක ගිය රියදුරාට වගේම පැසෙන්ජර්ටත් හෙලගෝ ටීම් එකෙන් මම හිතන්නේ ඒකේ ප්‍රධානියම කතා කරලා තිබ්බා. ඒක ඇත්තටම ඉතින් හොඳ දෙයක්. හොඳ නායකත්වයක හොඳ ලකුණක් ඒක. ඉතින් අපි හිතනවා ඒ වගේම හැම දෙයකටම මේක ප්‍රශ්න වෙද්දි මැදිහත් වෙයි කියලා. ඉතින් විශේෂයෙන් රියදුරන්ගෙන් ඉල්ලනවා එක පාරට නිකන් තරහ අරගෙන දැන් මේක දැන් මාසයක් විතර අපි බලන් හිටපු ඉඳලා තරහ අරගෙන තමුන්ගේ මේ ගැටලු ඉදිරිපත් කරන්න යන්න එපා. බොහොම සාමගාමීව මේ ටීම් එක එක්ක බොහොම කූල් එක ඉස්සල්ලාම මේ පූර්ණ අවධියේදී මේ මුල් අවධියේදී පොඩ්ඩක් මේවා ටික විසඳ ගන්න කටයුතු කරන්න. ඒගොල්ලොන්ගේ ඔළුවටත් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න යන්න එපා. මොකද මේක ඒගොල්ලොන්ටත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. දැන් තමයි යාලත් මේක ඇප් එක ලයිව් ආවට පස්සේ කට්ටිය පාවිච්චි කරන්න ගත්තට පස්සේ මේකේ සමහරක් බැරෑරුම්කම් තේරුම් ගන්න. සමහරක් ඊට එයාලගේ දැන් ඉන්න ටීම් එක මේක ඉස්සරහට එක්ස්පෑන්ඩ් වෙන්නේ නැති මේ ඉන්න වැඩ කරන් ඉන්න ප්‍රමාණය පිරිස මදි වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ටීම් එක එක්ස්පෑන්ඩ් කර ගන්න ඕනේ. ඒකින්ද මේ දැන් ඉන්න පොඩි කණ්ඩායමට ඕනට වඩා ප්‍රෙෂර් එකක් දෙන්න යන්නත් එපා. ඉතින් ඒකින්ද සහයෝගයෙන් මේක පොඩ්ඩක් ඔළුව උස්සලා එනකම් මේ වැඩේ අනිවාර්යෙන් සහයෝගය දෙන්න. එතකොට තමයි අනිවාර්යෙන් සාධාරණ ගමනක් සහ සාධාරණ ගාස්තුවක් අය කරලා මේක හොඳ ඇප් එකක් හැටියට ඉම්ප්‍රූව් කරලා ලංකාවේ හොඳ තැනකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක කරේ මේ හෙලගෝ ආගමනය ගැනයි. ඉතින් මේක ගැන අමුතුවෙන් මං හිතන්නේ ඔයගොල්ලෝ දැනගත්ත දේවල් වලට වඩා දැනුවත් කිරීම කොටසක් තමයි කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේක බලපු ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.